මධ්‍යධරණී මුහුදේ වෙරළ තීරයේ පිහිටා ඇති ඊශ්‍රායලය මෑතකදී මැද පෙරදිග දෙවන විශාලතම රට වන ඉරානය සමග ගැටුමක පැටලී සිටී. ඉරානය සහ ඊශ්‍රායලය අතර හුවමාරු වන ප්‍රහාර සහ තුවාලකරුවන්ගේ ලැයිස්තුව වර්ධනය වෙමින් පවතී. මෙම නොසන්සිංකාරී තත්ත්වය හේතුවෙන් ලොව පුරා විවිධ රටවල් තම පුරවැසියන් දෙරටින්ම ඉවත් කර ගනිමින් සිටී. විවිධ බලවත් රටවල් අරුබුදය විසඳීම සඳහා සාකච්ඡා ගැන කතා කරමින් සිටී. ඉරානය සහ ඊශ්‍රායලය පිළිබඳ නවතම පුවත් මොනවාදයි දැන ගැනීමට ලොව පුරා සිටින ජනතාව දැඩි අවධානයකින් පසු වෙති. ඊශ්‍රායලයේ භූගෝලීය පිහිටීම. ඊශ්‍රායලය සැබවින්ම පිහිටා ඇත්තේ කුමන මහද්වීපයකද? උතුරු දෙසට වන්නට එය ආසියාවේ පිහිටා ඇත. වඩා නිශ්චිතවම එය මැද පෙරදිග පිහිටා ඇත. එය බටහිරින් මධ්‍යධරණී මුහුදෙන් සහ නැගෙනහිරින් ලෙබනනය, සිරියාව, ජෝර්දානය, ඊජිප්තුව සහ පලස්තීන භූමි ප්‍රදේශවලින් මායිම් වේ. ඊශ්‍රායලය උතුරින් ලෙබනනය, ඊසාන දෙසින් සිරියාව, නැගෙනහිරින් ජෝර්දානය සහ නිත දෙසින් ඊජිප්තුවට මායිම් වේ. ගාසා තීරයට නැගෙනහිරින් සහ උතුරින් ඊශ්‍රායලයට සම්බන්ධතා ඇත. නමුත් දැඩි මුරපොරවල් ඇත. ඊට අමතරව දකුණින් ගාසා තීරයේ ඊජිප්තුව සමග මායිම් වන අතර එය රෆා හරස් මාර්ගය පිහිටා ඇත. ගාසා තීරය සඳහා ඇති එකම දේශසීමා හරස් මාර්ගය මෙයයි. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ නැගෙනහිරින් මළ මුහුද පිහිටා ඇති බව සැලකිල්ලට ගත යුතුය. මළ මුහුද ඊශ්‍රායලයේ බටහිර යුරේ සහ ජෝර්දානයේ මායිම් ප්‍රදේශ පිහිටා ඇත. ශ්‍රී ලංකාවට වඩා කුඩා ඊශ්‍රායලය. ඊශ්‍රායලයේ රජයට අනුව ඒ රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20145කි. අවබෝධ කරගැනීමේ පහසුව තකා අප සිතුවොත් එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවට වඩා 3 ගුණයක් පමණ කුඩා බව සිතිය හැකිය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 65610කි. විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටින්නේ ඔවුන්ගේ මුළු භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 21671ක් ගොඩබිම් බවය. එය කිලෝමීටර් 429ක් පමණ දිගින් සහ කිලෝමීටර් 11ක් පමණ පළලින් යුක්ත වේ. ඊශ්‍රායලය හිමිකම් කියන ප්‍රදේශයට ප්‍රධාන භූමිය ගොලාන් කඳුකරය, ජෙරුසලම, බටහිර ඉවුර සහ ගාසා තීරය වැනි ජාත්‍යන්තර වශයෙන් මතභේදාත්මක ප්‍රදේශය ඇතුළත් වේ. බටහිර ඉවුර වර්ග කිලෝමීටර් 5970යි සහ ගාසා තීරය වර්ග කිලෝමීටර් 365යි. පලස්තීන ජනගහනය බහුලව වෙසෙන ප්‍රධාන ප්‍රදේශ දෙක වේ. මෙම භූමි ප්‍රදේශ දෙක අතර දුර කිලෝමීටර් 40ක් පමණ වේ. මෙහිදී බටහිර ඉවුර මෙම නමින් හඳුන්වනු ලබන්නේ එය ජෝර්දාන් ගඟේ සහ මළ මුහුදේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති බැවිනි. එය ජෙරුසලම දක්වා විහිදේ. මේ අතර ඊශ්‍රායලය කඳු, සාරවත් ඉඩම් සහ කාන්තාර මෙන්ම මුහුදද ඇතුළත්ය. මේ සියල්ල එකිනෙකට සමීපව පිහිටා ඇත. උදාහරණයක් ලෙස බටහිරින් මධ්‍යධරණී මුහුදේ සිට නැගෙනහිරින් මළ මුහුදට යාමට මෝටර් රථයකින් විනාඩි 90ක් පමණ ගත වේ. ඊශ්‍රායලයේ උතුරු කෙළවරේ පිහිටා මෙටුල්ලා නගරයේ සිට දකුණේ එයිලාටා නගරය දක්වා මෝටර් රථයෙන් ගමන් කිරීමට පැය 9ක් පමණ ගත වේ. ඊශ්‍රායලයේ ජනගහනය. ඇමරිකා එක්සත් ජනපදයේ පදනම් කරගත් පරීක්ෂණ සංවිධානයක් වන වර්ල්ඩොමීටර් කී දත්තවලට අනුව ඊශ්‍රායලයේ මුළු ජනගහනය 95,12394කි. ඒ අනුව ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 450කටත් වඩා අඩුය. ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් වුවද වෙනත් ආගම්වල බොහෝ දෙනෙක් එහි ජීවත් වෙති. ස්ටැටිස්ටා දත්ත ආයතනයට අනුව යුදෙව්වන් පසු එහි වෙසෙන දෙවන විශාලතම ජන කණ්ඩායම වන්නේ මුස්ලිම් වරුන්ය. ඊට අමතරව කිතුණුවන් සහ ඩ්‍රූස් ආගම් අදහන්නන් සැලකිය යුතු සංඛ්‍යාවක්ද එහි වාසය කරති. ස්ටැටිස්ටා හි 2023 දත්තවලට අනුව ඊශ්‍රායලයේ යුදෙව්වන් මිලියන 7.1කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ මුස්ලිම් වරුන් මිලියන 1.77ක් පමණ සිටියහ. සාපේක්ෂව කිතුණුවන් 1,80,500ක් සහ ඩ්‍රූස් 1,51,300ක් තරම් අඩුය. කෙසේ වෙතත් ලෝකයේ අනෙකුත් රටවල විශේෂයෙන්ම බටහිර රටවල යුදෙව්වන් සැලකිය යුතු සංඛ්‍යාවක් වාසය කරති. ඇමරිකා එක්සත් ජනපදයේ පදනම් කරගත් පිව් පරීක්ෂණ මධ්‍යස්ථානයට අනුව ලෝකයේ යුදෙව්වන් ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායලයේ ජීවත් වෙති. ඉතිරි පිරිසෙන් වැඩි දෙනෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අතර එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව සහ ප්‍රංශය යන රටවලද කුඩා කණ්ඩායම් සිටිති. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මුස්ලිම් වරුන් සහ ක්‍රිස්තියානි භක්තිකයින්ගෙන් බහුතරයක් පලස්තීන අරාබි සම්භවයක් ඇති අය වන අතර ඔහු වර්තමානයේ ඊශ්‍රායලයේ පුරවැසියන් ලෙස ජීවත් වෙති. මේ අතර පසුගිය වසරේ ස්ටැටිස්ටා වෙතින් නිකුත් කරන ලද තවත් අස්තමේන්තුවකින්
ඊශ්‍රායලයේ මුළු ජනගහනය මිලියන 9.8ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔවුන් අතර අරාබි ජාතිකයින් ලක්ෂ 2කට වැඩි පිරිසක් සිටින බවත් සඳහන් විය. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ වෙසෙන අරාබි ජාතිකයින් පැමිණිලි කරන්නේ රජය විසින් තමන්ට වෙනස්කම් කරන බව සහ දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකන බවය. ඉදෙව් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 82.7%ට ඉරානයට පහර දීමට සහාය දක්වන අතර අරාබි ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 67.9%ක්ද එසේ කරන බව හිබ්රු විශ්වවිද්‍යාලය විසින් කරන ලද නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. අරාබි ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 69.2%ට ප්‍රහාරයකට බියක් දක්වන බවත් 25.1%ක් කලකිරීමේ පත්ව සිටින බවත් එම පරීක්ෂණ වලින් හෙළි වේ. අගනුවර ආතතීන් ඊශ්‍රායලයේ අගනුවර කුමක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට උත්සාහ කරන විට තවත් බොහෝ ප්‍රශ්න මතුවනු ඇත. මන්ද කඩදාසි මත ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම වන අතර ඊශ්‍රායලයේ ජෙරුසලම කෙරෙහි සොයරී අයිතිවාසිකම් ඇති බව කියා සිටී. 1967 යුද්ධයේදී ඔහු නැගෙනහිර ජෙරුසලම අල්ලා ගත්ත. එතැන් සිට ජෙරුසලම ඔවුන්ගේ අගනුවර ලෙස සැලකූහ. මේ සඳහා 1980 දී ඊශ්‍රායලයේ නීතියට සම්මත කරන ලදී. එම නීතිය මගින් ජෙරුසලම ඊශ්‍රායලයේ එක්සත් සහ බෙදිය නොහැකි අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් බොහෝ රටවල් ජෙරුසලම අගනුවර ලෙස නිල වශයෙන් පිළිගන්නේ නොමැත. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ සිය පරිපාලන දේශපාලනික සහ අධිකරණ කටයුතු සිදු කරන ලබන්නේ ඊශ්‍රායලයේ වැදගත් කාර්යාල බොහොමයක් පිහිටා ඇති ජෙරුසලමේ සිටය. මීට වසර කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදය තම තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන ගියේය. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව පලස්තීනුවන්ගේ දැඩි කෝපයට හේතු විය. ඒ පලස්තීනුවන්ට නැගෙනහිර ජෙරුසලම ඔවුන්ගේ අගනුවර ලෙස අවශ්‍ය වන බැවිනි. ඊශ්‍රායලය පිළිබඳ සාකච්ඡාවලදී පලස්තීන ප්‍රශ්නය නැවතත් මතුවී තිබේ. නමුත් සෑම කෙනෙකුටම පලස්තීනය රටක් ලෙස නොපිළිගන්නා අතර එක්සත් ජාතීන් සංවිධානයද එය පිළිගෙන නොමැත. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිළිගැනීම නොලැබුණද මෙම ලෝක සංවිධානයේ සමාජික රටවල් 70%ක් පලස්තීනයේ රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇත. 2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පලස්තීන ජාතිකයින් ජදය එසවීමද පිළිගනු ලැබීය. ඇතැම් රටවල් ඊශ්‍රායලය රටක් ලෙස පිළිනොගනී. ඒවායින් බොහෝමයක් මුස්ලිම් බහුතරයක් සිටින ජාතීන් වන නමුත් වෙනිසුලාව, කියුබාව සහ උතුරු කොරියාව වැනි රටවල්ද ඒ අතර ඇත. ඊශ්‍රායලයේ ප්‍රධාන නගර කීයක් තිබේද? ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලයට අනුව රට තුළ නගර 80ක් පමණ ඇත. එහි ජනගහනයෙන් 90%ක් නාගරික ප්‍රදේශවල ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරයක් විශාල නගරවල ජීවත් වන අතර ඉතිරි අය කුඩා නගරවල දිවි ගෙවති. ජනගහනයෙන් 10%ක් පමණ ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරති. ජෙරුසලම ඊශ්‍රායලයේ විශාලතම නගරයයි. 2022 අස්තමේන්තුවට අනුව එහි ජනගහනය ආසන්න වශයෙන් 9,70,000කි. කෙසේ වෙතත් එරට වැඩි ජනගහනය වාර්තා වෙන්නේ ප්‍රධාන නගර 16කිනි. සාමාන්‍යයෙන් 20,000ක ජනගහනයක් සිටින ප්‍රදේශයක් එහි ප්‍රධාන නගරයක් ලෙස සැලකේ. මෙම නගර බොහෝමයක් ඊශ්‍රායලයේ ප්‍රධාන නගරවලින් එකක් වන තෙල් අවීව් වටා පිහිටා ඇත. තෙල් අවීව් යනු ඊශ්‍රායලයේ ආර්ථික හා තාක්ෂණික මධ්‍යස්ථානයයි. ලොව පුරා බොහෝ රටවල් තම තානාපති කාර්යාල ජෙරුසලමේ නොව තෙල් අවීව්හි පවත්වාගෙන යයි. ජෙරුසලම සහ තෙල් අවීව් නගරවලට අමතරව හයිෆා, රිෂෝන්, ලෙසියන්, පෙටා ටික්වා, බේර් ෂෙවා සහ නාසරේත් ද වැදගත් නගර ලෙස සැලකේ. හයිෆා ඊශ්‍රායලයේ වරාය නගරය සහ කාර්මික මධ්‍යස්ථානය ලෙස සැලකේ. ඊශ්‍රායලයේ බිහි ආකාරය 20 වන සියවසේ ආරම්භයේ මුල් භාගයේදී පලස්තීනය තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක් විය. එය මුස්ලිම්, යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම්වලට අනුව ශුද්ධ භූමියකි. එකල යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් දරුණු වෛරසයකට හා පීඩාවකට ලක් විය. මෙය යුරෝපයෙන් පිටත යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් සියොන්වාදී ව්‍යාපාරයේ ආරම්භයට හේතු විය. මෙයින් ආවාසය ලැබූ බොහෝ යුරෝපීය යුදෙව්වන් පලස්තීනයට ගොස් ජනාවාස ඉදිකිරීමට පටන් ගත්ත. නමුත් ඔවුන්ගේ සංක්‍රමණයේ කාලයේ එහි බහුතරය වූ ස්වදේශීය අරාබිවරුන් සහ මුස්ලිම්වරුන් අතර අපෘත්තියක් ඇති කර තිබිණි. පළමු ලෝක යුද්ධයෙන් පසු තුර්කිය ඔටෝමාන් අධිරාජ්‍යයේ බිඳ වැටිණි. පලස්තීනයේ අරාබි ජාතිකයන් සහ සියොන්වාදීන් අතර සටන් ඇති වූ අතර යුදෙව් සහ අරාබි සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා සමග සටන් කළහ. දෙවන ලෝක යුද්ධය අතරතුර මිලියන සංඛ්‍යාත යුදෙව්වන් පිරිසක් ඝාතනය කිරීමෙන් පසු ස්වාධීන යුදෙව් රාජ්‍ය නිර්මාණය කිරීමේ පීඩනය ඉහළ ගියේය. ඔටෝමාන් අධිරාජ්‍ය බිඳ වැටීමෙන් පසු ගොඩනැගුණු ද ලීග් ඔෆ් නේෂන්ස් සංවිධානය පලස්තීනය පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට අවසර දී තිබිණි. බ්‍රිතාන්‍යයේ ජවවරම් පලස්තීනුවන් සහ යුදෙව්වන් අතර
බෙදී ගිය අතර මේ මත පදනම් 1948 මැයි 14 වන දින ඊශ්‍රායලයේ නිර්මාණය කරන ලදී. ඊශ්‍රායලයේ නිර්මාණය වූ දිනක පසු දින ඊජිප්තුව ජෝර්දානය සිරියාව සහ ඉරාකයෙන් ප්‍රදේශවල පහර දුන් අතර පළමු අරාබි ඊශ්‍රායල යුද්ධය ආරම්භ විය. යුදෙව් ජනතාව එය නිදහස් යුද්ධය ලෙස හඳුන්වන අතර යුද්ධයෙන් පසු පලස්තීනයේ අරාබි රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කළ භූමියෙන් අඩක් ඊශ්‍රායලය විසින් පාලනය කරන ලදී. පලස්තීන ජාතික ව්‍යසනය ආරම්භ වූයේ මේ අවස්ථාවේදීය. මෙය නක්කා එවත් ව්‍යසනය ලෙස හැඳින්වේ. යුදෙව් හමුදාව ඔවුන්ට ඉන් පිටවීමට බලපෑම් කළ අතර පලස්තීනුවන් 7,50,000කට පමණ තම නිවස් අතහැර අවට රටවල් ආරක්ෂාවට සොයාගෙන යාමට සිදු විය. මෙය ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දීර්ඝ ගැටුමක ආරම්භය විය. වසර ගණනාවකට පසු 1967 වසරේදී අරාබිය සහ ඊශ්‍රායලය අතර දින 6ක යුද්ධයක් ඇති විය. ජූනි 5 සිට ජූනි 10 දක්වා පැවති යුද්ධය අනාගතයේ ප්‍රධාන බලපෑම් ඇති කර තිබිණි. ඉන් ඊශ්‍රායලය පහසුවෙන් ජයග්‍රහණය කරන ලදී. ඉන්පසු ඔවුන් එක් අතකින් ඊජිප්තුව පාලනයේ යටතේ පැවති ගාසා සහ සිනායි අර්ධද්වීපය දත්පත් කරගෙන තිබිණි. අනික් අතින් නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුර ජෝර්දානයෙන් අල්ලාගෙන තිබිණි. සිරියාවෙන් ගෝලන් කඳුකරයේද අල්ලා ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස තවත් පලස්තීනුවන් ලක්ෂ 5කට තම නිවෙස් වලට පලා යාමට සිදු විය. අරාබි ඊශ්‍රායල ගැටුමේ ඉතිහාසයේ ඊළඟ යුද්ධය යොම් කිපූර් යුද්ධය ලෙස හැඳින්වේ. 1973 ඔක්තෝබර් මාසයේ පැවති මෙම යුද්ධයේදී ඊජිප්තුව සහ සිරියාව එක් පසකින්ද ඊශ්‍රායලය අනික් පසින්ද සටන් වැදිණි. යුද්ධයේදී ඊජිප්තුව සිනායි අර්ධද්වීපයේ අහිමි වූ භූමි ප්‍රදේශයෙන් කොටසක් නැවත ලබාගත් නමුත් ඊශ්‍රායලය ගාසා තීරයෙන් හෝ ගොලාන් කඳුකරයෙන් පළවා හැරීමෙන් නොහැකි විය. නමුත් යුද්ධයේ වසර 6කට පසු ඓතිහාසික සාමග විසුමක් අත්සන් කරන ලදී. ඊශ්‍රායලය සමග සාමග විසුමක් අත්සන් කළ පළමු අරාබි රාජ්‍යය ඊජිප්තුවයි. ජෝර්දානයේ එය අනුගමනය කෙරිණි. නමුත් එයින් අදහස් වන්නේ ඊශ්‍රායලයේ පලස්තීනුවන් සමග යුද්ධය අවසන් වී ඇති බවක් නොවේ. එය තවමත් සිදුවෙමින් පවතී.